මචං සන මේ අර රුපියල් 50ක ලෝන් එකක් ණයට දියන්කෝ. ඇත්ත කියපන්. තෝ මොකද මේ දවස් ටිකේ මගෙන් ණයට සල්ලි ගන්නෙ? මොකක් හරි ජාජරාවක් ගහන්න පුරුදු නේද? ඇත්ත කියපන් ගහනත් ඔය කන පැලෙන්න. අනේ නෑ බං ෆෝන් එකේ data ඉවරනවා මොන සීන් එකක්ද මන් දන්නේ නෑ. රවුටරේ data බිඳක් නෑ. ඉබේටම data ටික කැපිලා යනවා. මං කරන දේකුත් නෑ. අනේ මන් දන්නේ නෑ මට හිතා ගන්න බෑ. රුපියල් 50ක ලෝන් එකක් දියන්. නැත්නම් හොස්පොට් පොට්ට දියන්. ඒ ඇති. ආපෝ ඒකද? ඔබේ ෆෝන් එකේ data කැපෙන්න පටන් ගත්තද? ඕකත් මට ඔය විදිහට වුණා බං. මගේ රවුටරේ data දානවා ඉවරයක් නෑ. මොකද්ද කියලා හොයාගන්න බෑ. ෆෝන් එකේ මොබයිල් data ඉබේටම කැපිලා යනවා. අනිවාර්යෙන් උඹත් කලව වෙන තියෙන මං කෙලව ගත්ත විදිහම තමයි. දීපන් ෆෝන් එක හදලා දෙන්න. අඩෝ සිරාවටම අනේ චෙක් කරලා දීපන්. ෆෝන් එක. ඉතින් ගයිස් අනිවාර්යයෙන්ම මේ දේ ඔයාලගේ ජීවිතේ එකපාරක් හරි ඔයාලට වෙලා තියෙනවා. ඔයාලගේ ෆෝන් එකට data card එකක් දැම්මට පස්සේ ඒ data card එක ඉබේටම ඉවර වෙනවා. නැත්නම් ඔයාගේ router එකේ නා router එකේ package එක අප් වුණාට පස්සේ නැත්නම් extra GB දාගත්තට පස්සේ ඒ GB ප්‍රමාණය ඉබේටම කැපිලා යනවා. මේක වෙන්න ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් ඔයාගේ ෆෝන් එකේ තියෙන mobile application automatic update වෙනවා වෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ PC එකක් ඔයා කනෙක්ට් කරනවා නැත්නම් PC එකට hotspot දෙනවා නම් PC එකේ Windows update වෙනවා වෙන්න පුළුවන්. ඕක තමයි ක්‍රම දෙක. ඉතින් guys අද මම කතා කරනවා ඔයාලගේ ෆෝන් එකේ තියෙන mobile application update වෙන එක. automatic update වෙන එක නතර කරගන්න විදිය. ඔයාලා මුලින්ම යන්න ඕනේ ඔයාලගේ ෆෝන් එකේ Play Store එකට. Play Store එකට යන්න Play Store එකට ගිහිල්ලා ඔයාලා යන්න ඕනේ settings වලට. ඔයාගේ Play Store එක සාමාන්‍යයෙන් මේ විදිහට තමයි තියෙන්නේ. ඔයාගේ profile picture උඩ click කරලා මේ විදිහට ඔයා යන්න ඔයාගේ settings වලට මෙහෙම යන්න ඔයාලට settings බලා ගන්න පුළුවන්. settings එකට ගියාට පස්සේ ඔයා යනවා network වලට. network වලට ගියාට පස්සේ automatic app update කියලා දෙනවා. මේකට ඔයා යන්න. සාමාන්‍යයෙන් මේකේ තිබ්බොත් එහෙම ඔයාගේ mobile data වලින් hotspot වලින් දෙකෙන්ම update වෙනවා. ගොඩක් කට්ටිය ගැතේ Wi-Fi වලින් update වෙන්න. මේක mobile data වලින් සහ Wi-Fi වලින් මේක කෙලින්ම Wi-Fi only. ඔයාගේ මේ දෙකේ කෝකේ තිබ්බත් මේ තුනෙන් කෝකක තිබ්බත් අනිවාර්යයෙන්ම ඔයා do not auto update කියන එක දෙන්න මේකට මේකට දීලා ඔයා back වෙන්න. ඉතින් guys ආයේ කවදාවත් ඔයාගේ phone එකේ app update වෙන්නේ නැහැ ඔයාගේ app tool එකකින් තොරව. ඉතින් guys අනිවාර්යයෙන්ම මේ settings එක ඔයාගේ phone එකේ හදාගන්න අමතක කරගන්න එපා. මොකද මේක පට්ට වැදගත් අපරාධේ ඔයාගේ phone එකේ තියෙන data ටික. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක share කරන්න like එකක් දාන්න, comment එකක් දාන්න. ඔයාට මොකක් හරි වීඩියෝ එකක් අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම comment එකක් විතර ඉල්ලන්න. මම මේ වීඩියෝ වල අනිවාර්යයෙන්ම කියනවා මේ අවුරුද්ද අවසාන වෙන දවස 2025 දෙසැම්බර් 31. ඉතින් guys ගිහින් එන්නම් goodbye. අපි ලබන අවුරුද්දේ හම්බෙමු.